ටයිටනික් නෞකාව මුහුදුපත් වීමේ සිද්ධිය ස්වභාවික අනතුරක්ද නැත්නම් කුමන්ත්‍රණයක්ද? ඉතින් ඔබ හිතන්නේ මොකක්ද? අපි ඒක ගැන මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඩොලර් මිලියන 7.5ක් වටිනා මෙම ටයිටනික් නෞකාව අයිස් කුට්ටියක වැදී මුහුදුපත් වූ බව දැනට පවතින ප්‍රසිද්ධ මතයයි. නමුත් එහි ඔබ නොදත් කරුණ තමයි ටයිටනික් නෞකාවේ ප්‍රධාන බලශක්ති ප්‍රභවයක් වෙච්ච ගල් අඟුරු මගින් ඇතිවෙච්ච ගින්නක් නිසා මෙම නෞකාවේ බඳේ ශක්තිමත් භාවය බොහෝ සෙයින් අඩු වෙලා තියෙනවා. ඒ කෙසේ වුවත් එම සිදුවීමේදී මිනිසිත් කම්පා කරවූ ඛේදවාචකය වනුයේ මෙම නෞකාවේ බඳෙහි නිකුත් වන මෙම විශාල උෂ්ණත්වය පිළිබඳව නිෂ්පාදකවරුන් දැන සිටීමයි. ඉතින් මේ ප්‍රසිද්ධ ටයිටනික් නෞකාව මුහුදුපත් වීමට බලපාපු එකම හේතුව ඒක නෙවෙයි. ඒ සඳහා බලපෑ තවත් හේතුවක් තමයි මේ නෞකාව ගමන් කළ අසාමාන්‍ය වේගය. ඉතින් එම වේගය නිසා ටයිටනික් නෞකාව අයිස් තට්ටුවෙන් බේරා ගැනීමට නොහැකි වූවා යයි කතා බහට ලක් වෙලා තියෙනවා. ඒත් මේකේ ඇත්තම කතාව තමයි මේ නැව බේරා ගැනීමට අවස්ථාවන් තිබූ බවට පසුව ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මේ කාලවකවානුවේදී නාවික ගමන්වලදී ඔවුන්ගේ ගමන් මඟ තීරණය කිරීම සඳහා කාලයේදී දුරදක්න භාවිතා කරලා තියෙනවා. නමුත් මෙහි අවාසනාවන්ත කතාබුවත තමයි නෞකාව ගමන් කරන මුහුදු මාර්ගය දැක බලා ගැනීමට අවශ්‍ය දුරදක්න එදා ඔවුන් සතුව නොතිබීම. ඉතින් මෙවැනි අති විශාල චාරිකාවක් සඳහා එවන් දුරදක්න භාවිතා නොවීම සැකසහිත කරුණක් නෙවෙයිද? එදා ටයිටනික් නෞකාව සතුව දුරදක්න නොතිබීමට හේතුව ලෙස ඔවුන් සඳහන් කරලා තියෙන්නේ ඔවුන්ගේ දුරදක්න ගබඩා කර ඇති ගබඩා කාමරෙහි යතුරව බාර සිටි නිලධාරියා මෙම ගමන සඳහා සහභාගී නොවීම කියලයි. ඉතින් මෙවැනි අති විශාල සැලසුම්කාරී වැදගත් චාරිකාවක් සඳහා මෙවන් අතපසුවීමක් සිදුවීම ඇත්තරම ස්වභාවික සිදුවීමක්ද? ඒ කෙසේ වුවත් මෙම සිදුවීමේදී දැඩි විවේචනයට ලක්වෙච්ච තවත් එක් කාරණයක් වනුයේ එකල කතාබහට ලක්වුණු ඔලිම්පික් නෞකාවේ සහ ටයිටනික් නෞකාවේ හිමිකාරී සමාගමක සිටි වඩාත් ධනවත් ප්‍රබල හිමිකරුවෙකු වෙච්ච ජේ.පී. මෝගන් ඇතුළු ඔහුගේ පවුල මෙම ගමනට සහභාගී නොවීමයි. ඉතින් ඒකේ තවත් කාරණයක් තමයි එදා මොවුන් සතුව ප්‍රමාණවත් ආරක්ෂිත බෝට්ටු තිබිලත් නැහැ. ඉතින් මෙවැනි චාරිකාවකදී එහෙම ආරක්ෂිත බෝට්ටු නැති වෙන්නේ කොහොමද? ඉතින් ඔබ තාමත් හිතන්නේ මේක ස්වභාවික අනතුරක් කියලාද? ඉතින් මේ ටයිටනික් නෞකාවේ කතාව පිටුපස තියෙන තවත් හේතුන් රාශියක් පවතිනවා. ඉතින් ඒ වගේ තවත් එක් හේතුවක් තමයි එදින මෙම නෞකාව අසලින් ගමන්ගත් නෞකාවන් කිහිපයක්ම අනතුරුදායක සංඥා නිකුත් කර තිබුණත් ඒ පිළිබඳව ටයිටනික් නෞකාවේ කපිතාන්වරු දැන සිටියද නැතිද යන කාරණයත් සමග අපි මෙහි නොදුරු පැතිකඩක් ඇති බව කියාපානවා. ඉතින් ඒ කොහොම වුණත් පසුකාලීනව සොයාගෙන ඇති තොරතුරු අනුව බොහෝ මතය වී ඇත්තේ එම සංඥා ටයිටනික් නෞකාව වෙත ලැබුණු නමුත් ඔවුන් ඒ සඳහා ක්‍රියාමාර්ග නොගත්ත බවයි. ඒ වගේම මෙකල පැවති තත්ත්වයන් යටතේ තවත් පෙහෙලිකාත්මක පැතිකඩක් වනුයේ එවකට ජර්මානොන් විසින් ලුසිටානියා නෞකාවට ප්‍රහාර එල්ල කරමින් ලුසිටානියා නෞකාව ගිල්වා දැමීමයි. ඉතින් මේ පුවතත් සමග මිනිස්සුන්ට ඇති වූ අනෙක් සැකය තමයි ටයිටනික් නෞකාවටද මෙවන් ජර්මානු ප්‍රහාරයක් එල්ල වූවාද යන්න. ඒ කෙසේ වෙතත් ටයිටනික් නෞකාවේ ඛේදවාචකයෙන් දිවි ගලවාගත් පුද්ගලයන් නම් පවසන්නේ ඔවුන් හට නෞකාව ගිලීමට පෙර කිසිදු කම්පනයක් නොදෙන්නු බවයි. ඉතින් එවැනි ශක්තිමත් නෞකාවක බඳ කොටස දෙකට වෙන් කිරීමට තරම් පහරක් අයිස් තට්ටුවක් නිසා හෝ ජර්මානු ප්‍රහාරයක් නිසා ඇති වූවා නම් ඒ නෞකාවේ සිටි පිරිසට නොදැනුනේ කෙසේද?
ඇත්තටම මේ ජර්මානු ප්‍රහාරයක්ද නැතහොත් එවකට නිසි නඩත්තු කටයුතු සිදුකර නොතිබූ ටැටරික් නෞකාවට සමානකම් පෙන්නන අබලන් තත්වයේ තිබූ ඔලිම්පික් නෞකාව මෙම ගමන සඳහා පිටත් කර මනා සැලසුම්කාරී අයුරින් එය මුහුදුපත් කර ඒ සඳහා රක්ෂණ මුදලක් ලබා ගැනීමට සිදුකර කුමන්ත්‍රණයක්ද. කෙසේ වුවත් මෙම සුපෝගභෝගී වටිනා නෞකාව මුහුදුපත්වීමට බලපෑ හේතුන් සමඟ සැසඳූ විට නෞකාව ගිලීමට ලක්වීමට ඉඩ ඇති බව බොහෝ පුද්ගලයන් දැන සිටි පරිසරයක් තුළ ලස්සන ජීවිත ගණනාවක් මරුමුඛය තුළට ඇද දැමීම ඇත්තටම අවාසනාවන්ත අනතුරක්ද නැතහොත් කුමන්ත්‍රණයක්ද. ඉතින් ඔබේ අදහස කුමක්ද? ඔයාගේ අදහසත් යටින් කමෙන්ට් එකක් විදියට දාගෙන මේ වීඩියෝ එකට ලයික් එකකුත් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්න. අපි තවත් වටින වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අදට මම යනවා.